හරි යාළුවෝ ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ අපේ ඉන්න ඔරිජිනල් ආරයියාල් කිකිලියෝ සහ කුකුල්ලෝ. ඉතින් අද අපි පොඩක් යාළුවා එළියට දානවා හවසට. එයාලට ස්වාභාවික අහුලගෙන කන්න අපි වෙනම කොමර්ෂල් ෆීඩ් එකක් දෙන්න අතරතුර ඉතින් මේ ඉන්න ඔයාලට පේනවා අද එයාලට ඒ කෑම ටික අපි කන්න දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ ඔරිජිනල් සත්තුන්ගේ පැටව ගන්න පුළුවන් ඉදිරියේදී දැම්ම කතා කරලා ඕඩර් එකක් දාලා තියෙන මේ ඔරිජිනල් ආරයියාල් සත්තු මෙයාලා ගම්බිත්තර දාන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙයාලා කලස් එක. ඉතින් ඔයාලටත් ගම් කුකුල් පාලනයේදී මේ වගේ හොඳ ක්වොලිටි ඔරිජිනල් සත්තු ටිකක් දාගත්තොත් විතර නිෂ්පාදනය වැඩියෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් වටිනවා. සාමාන්‍ය මේ වගේ සත්තු 100ක් 150ක්වත් ඔයාලට තියාගන්න හදාගන්න පුළුවන් නම් ගොවිපලක හොඳ ගම් කුකුල් බිත්තර ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් ලොකු ලස්සනකුත් වෙනවා. මේ අපි මව් සත්තු ටිකක් මෙතන ඉන්නේ. හැබැයි මේ වගේ ලොකු සංචුවක් ඉද්දි සාමාන්‍යයෙන් ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් දැම්ම ඔයාලගේ ඇණුම් ලබා දෙන්න මාර්තු මාසයේ අන්තිමට ඔයාලට මෙයාලගේ පැටව ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔයාලා කතා කරලා ඔයාලගේ නම ගම සහ ඔයාලගේ ප්‍රදේශය අපිට ලබා දීලා තියන්න. එතකොට පැටව අපිට ඔයාලට ලබා දෙන්න පුළුවන් ඉදිරියේදී. ඉතින් මේ වගේ ක්වොලිටි මව් සත්තුන්ගේ ලබාගත් ඔරිජිනල් පැටව හරි යාළුවෝ දැන් මේ ඔයාලට පේන්නේ අපි ගාව ඉන්න ඔරිජිනල් සසෙක්ස් වගේ මව් සත්තු. ඉතින් මෙයාලගෙත් පැටව ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් ඔයාලගෙත් ගොවිපලකට මේ වගේ සත්තු වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් හොඳ අලංකාරයක් වගේම ලස්සනක් ඇහැට ප්‍රියමනාප ගතියක් තියෙන ඔබේ ෆාම් එකට. ඉතින් හොඳ බිත්තර පළදාවක් මෙයාලගෙනුත් අපිට ගන්න පුළුවන්. ලොකු බිත්තර වටනවා. මෙයාලත් දාන්නේ ගම් බිත්තර. ඉතින් මම කලින් පෙන්නුවායක් දාන්නේ ගම් බිත්තර. ඉතින් ගම් කුකුල් පාලනට ගොඩක් වැදගත්. ඒ වගේ මේ පැටවගේ මිල ගොඩක් වැඩි. ඉතින් ඔයාලට නෝමල් ලබා දෙන්න ඔයාලට මේ පැටව ලබා ගන්නත් පුළුවන්. හරි යාළුවෝ දැන් මේ ඔයාලට පේන්නේ ඔරිජිනල් ආරයියාල් කිකිලියන්ගේ බිත්තර. ඉතින් ඔයාලට මේ බිත්තර ලබා ගන්න පුළුවන් අපෙන් රැක්වීම සඳහා ඒ වගේම ලබන මාසෙ සිට යාළුවගේ පැටව ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට රැක්වීම සඳහා බිත්තර අවශ්‍ය නම් ඔයාලට බිත්තර ලබා ගැනීම සඳහා ඇණුම් ලබා ගන්නවා දැන්. ඉතින් මේ ඔරිජිනල් ආරයියාල් සහ සසෙක්ස් ඔබ දැකලා තියෙයි අපේ කලින් වීඩියෝ වල ඔයාලට පෙන්නුවා සසෙක්ස් ලගේ බිත්තරත් ඔරිජිනල් ආරයියාල් සත්තුන්ගේ බිත්තරත් ඔයාලට ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඉතින් රැක්වීම සඳහා අවශ්‍ය කෙනෙක් ලබා ගන්න බිත්තරේ මිල ටිකක් වැඩි. මොකද මේ පැටවුන්ගේ මිලත් වැඩි නිසා. ඉතින් මිල ගණන් දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම ඔයාලට අන්තිමේට මේ බිත්තර වල මිල ගණනුත් ඔයාලට සඳහන් කරනවා. ඔයාලට කොහොමද ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඇදිලා ඉන්න. ඉතින් මේ වගේ දැන් ඔයාලට පේනවා මේ බිත්තර මේ විදිය හොඳ බිත්තර පළදාවක් අපිට ඒ සත්තුන්ගේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ගම් බිත්තර ඔයාලට පේනවා. ඉතින් මේ ගම් බිත්තර ඔයාලටත් ගම් කුකුල් පාලනයක් කරද්දී මේ වගේ සත්තු හදනවා නම් ඔයාලට හොඳ ගම් කුකුල් පාලනයක හොඳ බිත්තර නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් අපි මේ දවස් ටික එකතු කරන බිත්තර මේ ඔයාලට පේන්නේ. මේවා අපි රැක්වීම සඳහාම හදන බිත්තර. ඉතින් ඔයාලට පේනවා මේ පැත්තේ තියෙනවා ඔයාලට සසෙක්ස් ලගේ බිත්තර. මේ පැත්තේ තියෙනවා ආරයියාල් ලගේ බිත්තර. ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ ගාම මිල ගන්නනුත් කියන. ඉතින් අපි මේ බිත්තරයක් දෙන්න තීරණය කරලා තියෙන්නේ රැක්වීම සඳහා රුපියල් එක බිත්තරයක් රුපියල් 200ක මුදලකට අපි ලබා ගන්න පුළුවන්. එක බිත්තරයක් රුපියල් 200ක් වැනි මුදලකට අපි ඔයාලට දෙනවා. මේ සසෙක්ස් ලගේ මේ බිත්තර සහ ආරයියාල් ලගේ මේ බිත්තර ඔයාලට ලබා ගන්න පුළුවන්.